සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් ඔයාලට වෙනදා වගේම අලුත්ම අලුත් අයිටම් කීපයක්ම අරගෙන අවිල්ලා තියෙනවා. එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවාද මේ අයිටම් කියලා. මුලින්ම මම ඔයාලට ගෙනල්ලා තියෙනවා මෙන්න මේ ටූත් පේස්ට් ඩිස්පෙන්සර් එක. මේක ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත්. අපේ බාත් รู ම් එකේ අපිට මේක රඳවලා පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අපේ බ්‍රෂ් එකක් අපි මිලදී ගත්තාම ඒකට ක්ලිප් එකක් එනවා. ඒත් කාලයක් යනකොට අපේ අතින් ඒ ක්ලිප් එක එහාට මෙහාට වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් දුරට වැඩි. ඉතින් ඒකටත් හොඳ විසඳුමක් මෙන්න මේ ඩිස්පෙන්සර් එකේ ඇතුලේ විල තියෙනවා. ඒ තමයි මෙන්න මේ බ්‍රෂ් හෝල්ඩර් එක. ඉතින් ඔයාලට මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ටූත් පේස්ට් එක රඳව ගන්න පුළුවන් වගේම ටූත් බ්‍රෂ් ටිකත් රඳව ගන්න පුළුවන් විදිහට කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන ටූත් බ්‍රෂ් ටික රඳව ගන්න පුළුවන් කොටස. මේකට බ්‍රෂ් 5ක් තියලා රඳව ගන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් වටිනවා. අපිට හුණු කැරපොත්තු වගේ සවුත්තුන්ගෙන් ගොඩාක් පරිස්සම් කරගන්න පුළුවන් මෙන්න මේ අයිටම් එක මගින්. අපිට ගොඩක්ම සෞඛ්‍ය ආරක්ෂිතව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේ තියෙන ටූත් පේස්ට් එක ෆිට කරගන්න තියෙන කොටස. මෙන්න මේ කොටසට තමයි ඒක ෆිට කරගන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකෙන් අපිට පුළුවන් අර පරිස්සමට අපේ ටූත් පේස්ට් එක පාවිච්චි කරන්න. නැත්නම් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනකොට ඔහේ දා ගන්න ඕනේ. මේකේ ප්‍රමාණයකට තමයි එන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපේ ඩබල් සයිඩ් කොටසක් තියෙනවා. මේක අලවලා ටයිල් එකට අලව ගන්න තියෙන්නේ. ඒ කොටසට තමා මෙන්න මේ කොටසේ මේ දෙපැත්තට තමා ඩබල් සයිඩ් එක අලව ගන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් අයිටම් එකක් කියලා තමයි මම නම් හිතන්නේ. ඔයාලටත් පුළුවන් දැන් මේක ඕනනම් මගේ ස්ටෝර් එකෙන් මිලදී ගන්න. මේක රුපියල් 795ක් වගේ මුදලක් තමා වෙන්නේ. මේ තියෙන ෆ්ලෑෂ් ලයිට් TY908 මොඩල් එකේ ටෝච් එකක්. මේක charge කරන්න කේබල් එකක් වගේම මේ වගේ හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ කොටසට තමා කේබල් එක සම්බන්ධ කරලා charge කරගන්න තියෙන්නේ. ඒ වගේම මේක එළිය අඩු වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ටෝච් එකේ හිස කොටස කරකවලා අපිට දුර අඩු වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේක හරිම හුරු බුහුටි අතට හොඳට හවුවෙන එහෙන හුරු බුහුටි ටෝච් එකක්. මේකේ දිග ප්‍රමාණය ගත්තොත් ඇවිල්ලා අඟල් 7ක් තියෙනවා. ඔයාලටත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ලොකු ගාණක් වෙන්නේ නැහැ. හරිම සාධාරණ මුදලකට තමයි ඔයාලට මේක ගන්න පුළුවන් වෙන්නේ. රුපියල් 990ක් වගේ මුදලකට. ඉතින් මේක ගෙන්න ගන්න අවශ්‍ය නම් දැන්ම මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳ එළියක් තියෙන හොඳ ෆ්ලෑෂ් ලයිට් ටෝච් එකක් මේක. මේ තියෙන්නේ කොටන් බටන් වලට වඩා ආරක්ෂිතව අපේ කන පිරිසිදු කරගන්න පුළුවන් මැෂින් එකක්. මේක වැකියුම් ක්ලීනර් එකක් කිව්වොත් නිවැරදිව. හැබැයි එච්චර පවර් එකක් නැහැ. ඒ උනට අපේ කනට ඔරොත්තු දෙන ප්‍රමාණය වැකියුම් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ කොටසට තමයි පෙන්ටෝජ් බැටරි කෑලි දෙකක් සම්බන්ධ කරලා මේ මැෂින් එක පාවිච්චි කරන්න දෙන්නේ. මෙන්න මේක ඇත්තටම කෘමි සත්තු වගේ අපේ කනට ගියාම කූඹියක් වගේ වුණාම ගියාම අපිට පහසුවෙන් මේකෙන් ගන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න තියෙන මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මේකට කොටස් කීපයක් රබර් කෑලි කොටස් කීපයක්. ඒක මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා මෙන්න මේ කොටසෙන් තද කරලා තමා පාවිච්චි කරන්න තියෙන්නේ. අපේ කන ඇතුළටම දාන්න ඕනේ නැහැ. ওই ප්‍රමාණය දාගත්තාම අපිට පහසුවෙන්ම කනේ තියෙන අපද්‍රව්‍ය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කොටස පහසුවෙන් ඉවත් කරලා පිරිසිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට මේ වගේ චූටි බ්‍රෂ් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක රුපියල් 790ක් වගේ මුදලකට ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. අදම ඔයාලගේ ඕඩර් එක දාගන්න. ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ක්ලෝත් ක්ලීනර් සෙට් එකක්. මේකේ පීසස් 20ක් තියෙනවා. මෙන්න මේ කොටසින් තමයි පීසස් ටික එළියට ගන්න තියෙන්නේ. නමුත් මම ඔයාලට මෙතනින් අරන් පෙන්නන්නම්. මේක ඇත්තටම හොඳ මැටීරියල් එකක්. අපිට පහසුවෙන්ම දියර ಜಾති වගේ දේවල් මේ මැටීරියල් එකේ උරා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම කිචන් එකට වගේ පාවිච්චියට ගොඩාක් වටිනවා. නැවත නැවත පිරිසිදු කරලා පාවිච්චි කරන්න පුළුවන් අපිට. මේකේ දිග පළල ගත්තොත් දෙකම අඟල් 7මාරක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔයාලා වෙහිකල් එකක් පාවිච්චි කරන කෙනෙක්ට උනත් මේක පහසුවෙන්ම වාහනේ තියාගෙන පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේක රුපියල් 690ක් වගේ මුදලකට දැන් මිලදී ගන්න පුළුවන්.
මේ තියෙන්නේ ඔයාලගේ පිට ප්‍රදේශයේ වගේම යටිපතුල් පහසුවෙන්ම පිරිසිදු කරගන්න පුළුවන් බ්‍රෂ් එකක් කිව්වොත් නිවැරදියි. මේක සිලිකන් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට හරිම සොෆ්ට් එකට අපේ හම ආරක්ෂිතව පිරිසිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ කොටස ටයිල් එකට සම්බන්ධ කරලා තමයි අපි පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මෙන්න මේ විදිහට යටිපතුල් වලට උනත් බිම තියලා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක රුපියල් 850ක් වගේ තමා වෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් ඕඩර් එකක් දාගන්න. මේ තියෙන්නේ ටොයිලට් ෂීට් කවර් පැක් එකක්. මේකේ පීසස් 10ක් එනවා. සාමාන්‍යයෙන් අපිට පොදු වැසිකිළියක් පාවිච්චි කරන්න වෙන අවස්ථාවක මෙන්න මේක මාර්ගයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක පහසුවෙන්ම රැගෙන යෑමේ හැකියාවක් තියෙනවා. මේක වෙන්නේ රුපියල් 290ක් වගේ මුදලක් විතරමයි. මේ තියෙන්නේ සෙන්ටිමීටර් 40ක් පළල සෙන්ටිමීටර් 50ක් දිග සිලිකන් බේකින් මැට් එකක්. මේක ඉතින් කේක් හදන කෙනෙක්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලට මේක දැන් මගෙන් මිලදී ගන්න පුළුවන් රුපියල් 750ක් වගේ මුදලකට. මේ තියෙන ගොඩ දෙනෙක් ඉල්ලපු පිඟන් රැක් එකක්. මේක ඇත්තටම අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. සාමාන්‍යයෙන් අපේ භාජන කොච්චර අපි පිරිසිදුව තියාගත්තත් මැස්සන්ගෙන් ඒ වගේම කැරපොත්තු හූණු මීයෝ වගේ සත්තුන්ගෙන් බේර ගන්න හරිම අමාරුයි. ඉතින් අපිට මෙන්න මේ පිඟන් රැක් එකේ තියෙන පියන පාවිච්චි කරලා අපිට පිඟන් රැක් එක පහසුවෙන්ම වහලා තියාගන්න පුළුවන්. ඔයාලට දකින්න ඇති. දැන් මේ තියෙන පිඟන් රැක් එක වහන්න තියෙන පියන ඒක මේ ෆිට කරගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. මේ යටට ඇවිල්ලා තියෙන ප්ලේට් එකට තමයි අපි හොදලා දාන පිඟන් වල වතුර ටික වැක්කිරෙන්නේ. ඉතින් අපිට පහසුවෙන්ම වතුර ටික අයින් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දැන් ඔයාලට පේන කොටස් දෙකෙන් තමයි මේ රැක් එක ෆිට කරගන්න තියෙන්නේ. මෙන්න මෙතන පෙනෙන මේ කොටස් දෙකට. ඉතින් හරියම පහසුවෙන් අපිට මේක සවි කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේකෙන් ඕඩර් එකක් දාගන්න ඕන නම් මෙන්න මේ වීඩියෝ එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එක කන්ෆර්ම් කරගන්න. මෙන්න මේ විදිහට තමයි මේ රාකේ ෆිට කරගන්න තියෙන්නේ. මම ඔයාලට අර පෙන්නුව කට වගේ කොටසට මෙන්න මේ පියනේ මෙන්න මේ කොටස තියලා තමයි ෆිට කරගන්න තියෙන්නේ. හරිම පහසුයි. මෙතන අපිට මේ රාකේ එකවර පිඟන් 10ක් දාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි කෝප්ප, කරිදීසි, හැඳි වගේ දේවල් හොඳට දාගෙන තියාගන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඉතින් පිරිසිදු කරලා. ඉතින් මේක ඔයාලට පෙන්වන්න ඕනේ. මෙන්න මේ පැත්තෙන් නෙමෙයි මේක පාවිච්චියට ගන්න තියෙන්නේ. මේ පැත්ත අපිට උස්සලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මේකේ පියන ගැලවෙනවා. මේ පැත්තෙන් පාවිච්චි කරන්න ගත්තාම හරි විදිය මේ රාකේ පාවිච්චි කරන මෙන්න මේ පැත්තට තමයි මේ පැත්තෙන් තමයි අපිට උස්සලා කරලා අපේ බඩු එහෙම පිරිසිදු කරගත්ත බඩු තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ දිග පළල ගත්තොත් එහෙම මේ රාකේ පළල වෙනවා අඟල් 15ක්. ඒ වගේම දිග වෙනවා අඟල් 14ක්. ඔයාලට දැන් දකින්න පුළුවන් මේ මෙෂර්මන්ට් එක ගන්නකොට. ඒ වගේම උස්ස ඇවිල්ලා අඟල් 11මාරක් තියෙනවා. ඉතින් හොඳ ඉඩකඩක් තියෙන රාක්කයක් මේක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ රාක්කයක් අවශ්‍යයි නම් අදම ඕඩර් එකක් දාන්න කියලා මම නැවතත් මතක් කරනවා. මේක වෙන්නේ රුපියල් 4350ක් විතරයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකටත් කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.